පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ ඉදිරියට වෙන්න පුළුවන් මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. එතනදී වෙන්න පුළුවන් පළවෙනි දේ තමයි කෙවින්ගේ තාත්තා මංජිත් තමන්ගේ පුතා කියලා පිළිගත්ත එකේ මේ කතාව දිගට මෙහෙම යන්න වෙනවා. මොකද නිම්නාවි විතරක් නෙමෙයි. නිම්නාවිගේ අම්මා තාත්තා වුණත් කොහොමත් බොරුකාරයන්ට කැමති නෑ කියලා හැම වෙලාවෙම කියනවනේ. ඉතින් මේ කතාව කොහොම යුරුණත් මේ දෙන්න වෙන්න නොවී ඉන්න නම් දැන් කරන්න තියෙන්නේ කෙවින්ගේ තාත්තා පිළිගත්තා වගේ දිගටම කෙවින්ට මංජිත විදිහටම ඉන්න වෙනවා. එහෙම උනේ නැත්නම් ඉතින් කතාව එතනින්ම ඉවරයිනේ. කොහොමුණත් දෙන්න ඉතින් තියෙන තත්ත්වෙත් එක්ක. ඒකට කෙවින්ගේ තාත්තා වගේම අම්මත් කැමති වෙන එකක් නැහැ. ඒ හින්දාම CEO විදිහට නිම්නාවිට සහ කෙවින්ට තාත්තගෙන් උරුම වෙන්න ඕනි දේවල් ටික පොඩ ඒගොල්ලන්ගේ උරුමෙ දෙයි. Tamanගේ දරුවා නොයි වගේ තියාගෙන එහෙම දේවල් කරයි. නුරාන්ගේ උපක්‍රම ගැන බලද්දී අංජන වගේ කෙනෙක් මැදිහත් වෙලා නුරාන්ගේ ලැප්ටොප් එකෙන් මොන හරි නරක දෙයක් කරන්න හදද්දී ඒක අරගෙන දුවන්න පුළුවන්. නුරාන් තමන්ගේ ලැප්ටොප් එකේ කෙවින්ට හෝ කෙල්සිට එරෙහිව රාශිගතව දත්ත වෙනස් කරමින් යම් ගැටලුවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. අංජන්ට මේ ගැන සැකයක් ඇති වෙලා එකපාරටම එතෙන් දැවෙන් නුරාන්ව පුදුම කරමින් ලැප්ටොප් එක උදුරගෙන දුවනවා වෙන්නත් පුළුවන්. ඒක ගිහිල්ලා කෙලිම කෙවින් අතරපත් කරනවා. නුරාන් ළඟ තියෙන ලැප්ටොප් එකේ කෙවින් ගැන තියෙන රහස් කෙවින් අතරපත් වුනහම නුරාන්ගේ බලය එතනම ඉවර වෙන්නත් පුළුවන්. එහෙම තමයි ඉදිරියේදී පාටකුරුල්ල වල වෙන්න පුළුවන් දේ.